හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ ස්පීඩ් බෝයි YouTube channel එකත් එක්ක ඉන්නේ ඔයගොල්ලන් හැමෝටම. ඉතින් ටික දවසකට පස්සේ ඔන්න අපි ගෙනාවා TVS Entorq එක. TVS Entorq 125 එක. රයිට්, මුලින්ම කතා කරනවා නම් මේ බයික් එකේ නිෂ්පාදිත වර්ෂය ගැන කතා කරනවා නම් මේ අද මම ගෙනලා තියෙන 2025 Entorq එක. ඉතින් මේක ස්පෝර්ට් මොඩල් එක. මේක රේසිං කියලාම තමයි එන්නේ. රේසිං එඩිෂන් කියලාමයි එන්නේ මේ Entorq එක. ඉතින් Entorq එක ආපු දවසේ ඉඳලා ලංකාවට ආපු දවසේ ඉඳලා මේ වෙනකම්ම ඒගොල්ලන්ගේ පොඩි පොඩි ෆීචර්ස් තමයි මේක වෙනස් කරලා තියෙන්නේ. මොකද කියනවා නම් එකම ඩිසයින් එකකට තමයි ඒගොල්ලන් මේ වෙනකම්ම එව්වේ ඒගොල්ලන්ගේ මාකට් එකේ මේ Entorq කියන බයික් එක. හේතුවක් දන්නේ නැහැ. හැබැයි ලොකු මාකට් එකක් තියෙනවා මේ TVS Entorq එක හැමෝම ගන්නවා. එතකොට දුර ගමන් යන්න, ළඟ ගමන් යන්න හැම දෙයකටම පහසු නිසා වෙන්න පුළුවන්. මේ TVS Entorq එක ටිකක් ප්‍රසිද්ධයි හැමෝම අතරේ. මොකද බයිසිකලේ ටිකක් ලොකුවට තියෙනවා. ඒ වගේම අපි හිතමුකෝ ශරීරයෙන් ටිකක් ඇඟපත මහතෙක් කෙනෙක්ට උනත් මේ බයික් එක පදින්න පුළුවන්. ඉතින් ඒක හේතුව නිසා වෙන්නේ නැති මේ Entorq එක ඒගොල්ලන් රිලීස් කරපු දවසේ ඉඳලා 2025 ඒ කියන්නේ මේ ඉයර් එකට වෙනකම්ම එකම ඩිසයින් එකකින් ඒගොල්ලන් බයිසිකල් එක අරන් එනවා. ඉතින් මේක ඇත්තටම කියනවා නම් හොඳ බයික් එකක්, හොඳ කම්ෆර්ටබල් බයික් එකක් කියලා අපිට කතා කරන්න පුළුවන්. රයිට්, මුලින්ම අපි කතා කරනවා නම් මේ බයික් එකේ ඉස්සරහා ෆේස් එක ගැන කතා කරනවා නම් ඒගොල්ලන් ප්ලාස්ටික් වලින් තමයි මේ කවුලින් ඔක්කොම එවලා තියෙන්නේ. ඉතින් ඉස්සරහා ෆේස් එක තියෙනවා අපිට. ඉස්සරහා ෆේස් එකේ මෙතන වෙනම ගාඩ් එකක් එනවා මීටර් කවුල් එක වගේ. ඊට පස්සේ දෙපැත්තේ සිග්නල් ලයිට් දෙකක් දීලා තියෙනවා. ඒකේ බල්බ් එක කහ පාට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඒකේ ප්ලාස්ටික් කප් දෙකකින් තමයි එන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ ඩිසයින් එක. ඒ වගේම ඒගොල්ලන් මාකට් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ ඉන්දියන් ෆ්ලෑග් එකේ කලර්ස් තුන. ඉතින් TVS හැම බයික් එකකම මේ කලර්ස් තුන අපිට දකින්න තියෙනවා. තැඹිලි පාට, ඒ වගේම සුදු පාට, කොළ පාට ලස්සන එකක් තියෙනවා. ඉතින් මේක මේ විදියට ඉතාලි බයික් වලත් තියෙනවා. ඉතාලි ෆ්ලෑග් එක ඒගොල්ලන් හැම විශේෂයෙන් ඩුකාටි වල ඒ බයික් වල ඒගොල්ලන්ගේ ෆ්ලෑග් එක අනිවාර්යයෙන්ම දෙනවා. ඉතින් ඉන්දියන් කම්පැනි, ඉන්දියන් සමාගම් වලින් ගොඩක් TVS එකෙන් ඒගොල්ලන් හයිලයිට් කරනවා මේ ඒගොල්ලන්ගේ ඉන්දියන් ලෝගෝ එක කලර්ස් තුනකින් ඒගොල්ලන් එළියට දාන්න. ඒ වගේම තමයි අපිට TVS කියලා දකින්න පුළුවන් බයික් එක ඉස්සල්ලාම ගත්ත ගමන්ම ඉස්සරහා ෆේස් එකේම තියෙනවා නිකල් කලර් එකකින් TVS ඒගොල්ලන්ගේ ලෝගෝ එක. ඉතින් හරිම ලස්සනයි. ඒක නිකල් ප්ලේටඩ් එකක් ඉන්නේ. ඒ වගේම අපිට එතනින් පල්ලෙහාට ගත්තාම නම්බර් ප්ලේට් එක, මේක නම් නම්බර් ප්ලේට් ඇවිල්ලා නැහැ තාම. ඉතින් නම්බර් ප්ලේට් එක අපිට මෙතනින් දකින්න පුළුවන්. ඒ වගේම කවුල් එක, ඒ වගේම AI ඉන්ටෙක්ස් අපිට දකින්න තියෙනවා මේ දෙපැත්තෙන්. ඊට පස්සේ එහෙම අපි පල්ලෙහාට යනකොට අපිට දකින්න තියෙනවා ස්පෙෂල් දෙයක්. මේ TVS Entorq එක ආපු අලුත, ඒ කියන්නේ ලංකාවට මම කියන්නේ 2025 නෙමෙයි, ඊට කලින් ආපු අලුත. මේකේ ආවේ හැලිජන් බල්බ් එකක්. හැබැයි ඒගොල්ලන් මේක කාලෙන් කාලෙට වෙනස් වෙනවත් එක්ක මම කියන්නේ එකම ඩිසයින් එකකින් ඉන්නේ. හැබැයි ඒගොල්ලන් ෆීචර්ස් පොඩ අලුත් කරනවා TVS එකේ. ඉතින් මේ වෙනකොට ඒගොල්ලන් LED ලයිට් එකක් ඒගොල්ලන් දීලා තියෙනවා. ඒක ඉස්සරහා දකින්න පුළුවන්. ඒ වගේම ක්‍රිස්ටල් ලයිට් එක අපිට තියෙනවා මෙතන ඒගොල්ලන්ගේ පාක් ලයිට් එක. ඉතින් මේක ඩිසයින් එක තියෙන්නේ T අකුර විදියට තමයි මේකේ ඩිසයින් එක දකින්න තියෙන්නේ. LED එකක්. ඉතින් ඒක හරිම ලස්සනයි. සහ LED ලයිට් අපිට දෙකක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම නෝමල් ලයිට් එක, ඒ වගේම හෙඩ් ලයිට් එක. ඒ විදියට අපිට දකින්න පුළුවන්. මම ඔයගලන්ට පෙන්නන්නම්. ඔන් කරාම අපිට මේ පාක් ලයිට් දෙක ඉස්සරහින් පේනවා. මම ආයි අතර ඔෆ් කරලා බලන්න පෙන්නන්නම්. ඔන්න ඔය විදියට ලයිට් එක පේනවා. ඊට පස්සේ අපිට ස්ටාර්ට් කරලා බලමු. ඔය විදියට ඔයගලන්ට normal light එක දකින්න පුළුවන් ඉස්සලාම ස්ටාර්ට් කරපු ගමන්. ඊට පස්සේ අපිට head light එක දැම්මාම මේකේ light හතරම පත් වෙනවා. ඉතින් ඔයගලන්ට දැක ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒක white color LED එකක් ඒගොල්ලන් දීලා තියෙනවා. ඊට වගේම normal light එක දැම්මාම මේකේ passing switch එකක් ඇවිල්ලා තියෙනවා. අපිට passing එකක් ඕන වෙලාවක අපි overtake කරන වෙලාවකදී අපිට passing එක මෙහෙම push කරන්න පුළුවන්. push button එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ ඩබල් සිග්නල් ලයිට් තියෙනවා. ඉතින් ස්කූටර් වල දකින්න නැති ඔප්ෂන් එකක් විශේෂයෙන් මේ ඇසර් කියන එක ඩබල් සිග්නල්. ඒ වගේම මොකක් හරි කරදරයක් වෙනකොට එහෙම නැත්නම්
හතරමං හන්දියේදී ඒවා කෙලින් යනවා නම් අපිට මේ ඇසට් ලයිට් එක වටිනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේ ඩබල් සිග්නල් ලයිට් ඔප්ෂන් එක මේකට අවිල්ලා තියෙනවා. ඒක ඔප්ෂන් එක අපිට ඕෆ් කරගත්තාම අපිට නෝමල් සිග්නල් ලයිට් මෙන්න මේ විදියට බස මූඩ් එකක් එක්ක අපිට දකින්න තියෙනවා. right අපිට ඒ දේවල් තමයි අපි ඉස්සල්ලාම ෆන් ඉස්සරහා ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේ ඔක්කොම එන්නේ ඔක්කොම ප්ලාස්ටික්. ඉතින් ප්ලාස්ටික් ඇවිල්ලා අපිට මේ දෙපැත්තේ අපිට දීලා තියෙනවා චූටි නිකන් එයා ඉන්ටෙක් දෙකක්. එයා ඉන්ටෙක් දෙකක් නෙමෙයි. හැබැයි එයා ඉන්ටෙක් එකක් වගේ දීලා තියෙනවා. ඒගොල්ලන් කාබන් ෆයිබර් මැටීරියල් එකකින් ප්ලාස්ටික් එකකින් තමයි ඒ දෙක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ආෆ්ටර් මාකට් ඒගොල්ලන් මෙතනට පොඩි පාක් ලයිට් එකක් ගොඩක් බයිසිකල් වල මම දැකලා තියෙනවා. ඉතින් ලංකාවේ සීමිත ප්‍රමාණයක තමයි ඒව දාලා තියෙන්නේ. ඒක ආෆ්ටර් මාකට් දාන ලයිට් එකක් මේ දෙපැත්තට පොඩි පාක් ලයිට් දෙකක් වගේ මේකට ෆිට කරන්න පුළුවන්. මේ කෑල්ල ගලවලා අයින් කරලා ඒකට ෆික්ස් කරන්න පුළුවන් මේ TVS Entorq එකේ. ඒ වගේම ඉස්සරහා මඩ් ගාඩ් එකත් මේක මැට් කලර් එකක් ඇවිල්ලා තියෙනවා මඩ් ගාඩ් එකේ මේ කෑල්ල. ඊට පස්සේ මේ ටික ෂයින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් දෙකම තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි අපිට ඉස්සරහා ඒගොල්ලන්ගේ බයික් එකේ කතා කරන්න තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ ලෝගෝ එක TVS ලෝගෝ එකත් එක්කම Entorq කියලා මේ පැත්තේ සයිඩ් එකේ ගහලා තියෙනවා. ඒගොල්ලන්ගේ Entorq රේසිං එඩිෂන් කියලාම ගහලා තියෙනවා. ඔයගලන්ට පේනවා. රයිට් මේ Entorq එකේ එතකොට අපි ඉස්සරහා ගැන කතා කරා. එතකොට අපි සයිඩ් එක ගැන කතා කරන්න යනවා. මුලින්ම කතා කරනවා නම් ඒගොල්ලන්ගේ 125 කියන ස්ටිකර් එක ඒගොල්ලන් දීලා තියෙනවා මේ සයිඩ් එකේ. ඒ වගේම මෙතන ෆ්ලෝ බෝඩ් එකේ ඒගොල්ලන් ප්ලාස්ටික් එක පාවිච්චි කරලා තියෙනවා. මේක කාබන් ෆයිබර් ප්ලාස්ටික් මැටීරියල් එකකට අරගෙන තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. මේ කාබන් ෆයිබර් එක ගැන කතා කරනවා නම් මේක ඔරිජිනල් කාබන් ෆයිබර් නෙමෙයි. නමුත් ප්ලාස්ටික් එකේ කාබන් ෆයිබර් එන විදියට ඒගොල්ලන් අරගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලන් ඒකම Entorq එකටත් දීලා තියෙනවා. TVS Racing කියලා ඒගොල්ලන්ගේ ස්ටිකර් එකකින් දීලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි මේ බයික් එකට ඒ කාබන් ෆයිබර් තමයි ඒගොල්ලන් හයිලයිට් කරලා අරන් තියෙන්නේ. මොකද ස්ටිකර්ස් ඔක්කොම තියෙන්නේ කාබන් ෆයිබර් ඒ ඩිසයින් එකට පේන විදිහට තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම අපි ඔහොම පිටිපස්සට එනවා. පිටිපස්සේ වාඩි වෙලා යන කෙනාට මෙන්න ෆුට් රෙස්ට් දෙක තියෙනවා. ඉතින් මේ ඔක්කොම ලොක් ටයිප් විදිහට තියෙන්නේ. ඔයගලන්ට සද්ද ඇහෙනවා. රයිට්. ලොක් ටයිප් විදිහට තියෙන්නේ. ඉතින් ඒක හොඳ හෙවි ෆුට් රෙස්ට් එකක් තියෙන්නේ. පිටිපස්සේ යන කෙනාට බය නැතුව මේකට අඩිය තියලා වාඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට අවශ්‍ය නැත්නම් මේ ෆුට් රෙස්ට් එක අකුලන්න පුළුවන්. ඒ විදිහට තියෙන්නේ. ඉතින් ඒ වගේම පිටිපස්සේ මේ ටික ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ලෝගෝ එක ඒක 3D ලුක් එකක් එන්න ඒගොල්ලන් එම්බෝස් විදියට තමයි මේක ගාලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ ලෝගෝ එක බලන්න. සිල්වර් ඇන්ඩ් බ්ලැක් තියෙන්නේ. ඒ වගේම 125 කියලා තියෙනවා රෙඩ් ඇන්ඩ් සිල්වර් තියෙනවා. ඒ වගේම එතනක් තියෙනවා රේසිං එඩිෂන් කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ස්ටිකර් සෙට් එක මෙතනින් දීලා තියෙනවා. ඒ වගේම මේක ආෆ්ටර් මාකට් මේකේ ඕන එයාට TVS වෙනම ලෝගෝ එකකින් එයා ගහලා තියෙන බැජ් එකක්. ඉතින් මේ බැජ් එක දකින්න තියෙනවා. ඉතින් ඒකත් ලස්සනයි හරිම බයිසිකලෙට හොඳ ලුක් එකක් ඇවිල්ලා තියෙනවා ඒකේ. සීට් එක ගැන කතා කරනවා නම් හොඳ කම්ෆර්ටබල් සීට් එකක් දීලා තියෙනවා. ඒ වගේම හොඳට ඉඩ තියෙනවා මේ සීට් එකේ. රයිට් අපි එහෙමම එනවා බයික් එකේ පිටිපස්සට. දෙක තියෙනවා අපිට මෙතනින් හැන්ඩල් එකක් විදියට. ඒ කියන්නේ පිටිපස්ස යන කෙනාට මේක අල්ලන් යන්න. එහෙම නැත්නම් මේන් ස්ටෑන්ඩ් එක ගන්නකොට මේක පොඩ්ඩක් අල්ලගෙන ගන්න ස්ටෑන්ඩ් එක කරන්න. ඒ වගේම පෙට්‍රල් ටැංක් එකේ පෙට්‍රල් ටැංක් එක තියෙනවා අපිට දකින්න පුළුවන් මෙතනින්. ඉතින් ගොඩක් බයික් වල පෙට්‍රල් ටැංක් එක සීට් එක ඇතුලේ තියෙන්නේ. හැබැයි මේ TVS ලගේ මේ බයික් එකේ එතකොට මීට කලින් ආපු බයිසිකල් කීපයකදී මේ පෙට්‍රල් ටැංක් එක ඒගොල්ලන් පිටිපස්සට ගෙනලා තියෙනවා. එතකොට අපිට බ්‍රේක් ලයිට් එක දැක ගන්න පුළුවන් මේකේ බ්‍රේක් ලයිට් එක. ඉතින් හරිම ලස්සනයි මේකේ බ්‍රේක් ලයිට් එක. ට්‍රාන්ස්ෆෝර්මර් එකේ ලුක් එක තියෙනවා මේ බ්‍රේක් ලයිට් එකේ. ඉතින් ඒකෙත් TVS ලා try කරලා තියෙනවා T අකුර ඒ ඩිසයින් එක ගන්න මේ ලයිට් එකේ. ඒ වගේම අපි එහෙම ගත්තොත් එහෙම මේ දෙපැත්තේ එයා හෝල් දෙකක් විදියට අරගෙන තියෙනවා. මේ දෙපැත්තේ ඒකෙත් කාබන් ෆයිබර් ලුක් එකක් ප්ලාස්ටික් එකක් ඒගොල්ලන් යොදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි එතනින් පල්ලෙහාට ගියාම TVS ලෝගෝ එක තියෙනවා මෙතනත්. TVS ලෝගෝ එකට පස්සේ නම්බර් ප්ලේට් ලයිට් එක අපිට මෙතනින් දකින්න තියෙනවා. ඊට පස්සේ දෙපැත්තේ සිග්නල් ලයිට් දෙක තියෙනවා. ඒ වගේම එතනින් පල්ලෙහා නම්බර් ප්ලේට් එක තියෙනවා. ඉතින් මේ මඩ් ගාඩ් එකත් මේ නම්බර් ප්ලේට් එක
පල්ලෙහාන් තියෙන මඩ් ගාඩ් එකත් මට කව එකක් තියෙනවා මෙතනින් මං හිතන්නේ මේකත් මං හිතන විදියට මේකත් ගලවන්න පුළුවන් ඕනේ නම් මේක ඩැමේජ් වුණොත් මේක ආය අපිට මං හිතන්නේ රීප්ලේස් කරන්න පුළුවන් විදියට තමයි ඒගොල්ලන් ඩිසයින් කරලා තියෙන්නේ මොකද මේ මඩ් ගාඩ් කියනව හැම වෙලාවකම ගෙදර සුරතල් සත්තු ඇති කරනවා නම් බල්ලෝ බූසෝ ඒගොල්ලන් මේවා හපන්න ගන්නවා හරි ඒක නිසා මං හිතන්නේ මේක මේගොල්ලන් ඩිසයින් කරනකොට එයා හැපුවොත් ආයි මාරු කරන්න විදියට තමයි හදලා තියෙන්නේ ලංකාවට හරියන විදියට හදලා තියෙනවා ඒ වගේම තමයි අපිට පිටිපස්ස ගැන කතා කරන්න ගත්තාම හොඳ ලුක් එකක් තියෙනවා බයිසිකලයට මේ පිටිපස්සේ ඩිසයින් එකත් එක ගත්තාම හරිම ලස්සනයි බයික් එකට ඉතින් ඒ ටික තමයි අපිට පිටිපස්ස ගැන කතා කරන්න තියෙන්නේ කතා කරන්න වම් පැත්ත ගැන කතා කරනවා නම් ඒකෙත් දකුණු පැත්තේ වගේම එන්ටොක් ලෝගෝ එක තියෙනවා ඒගොල්ලන්ගේ එම්බෝස් ලෝගෝ එක තියෙනවා ඊට පස්සේ අපිට විශේෂයෙන් කතා කරන්න තියෙනවා පෙට්‍රල් ටැංක් එක මම කිව්වා පෙට්‍රල් ටැංක් එක පිටිපස්සේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට පෙට්‍රල් ටැංක් එකයි මේගොල්ලන්ගේ කැබි එකයි ඕපන් කරන්න තියෙන්නේ මෙතනින්. මේ තියෙන්නේ අතට ස්විච් එක. මෙතනින් දැක ගන්න පුළුවන් මම ඒක ඕපන් කරලා පෙන්නන්නම්. right. අපිට මේ පැත්තට කරාම පෙට්‍රල් ටැංක් එක ඕපන් වෙනවා. හරි. ඊට පස්සේ මේ පැත්තට කරාම කැබි එක ඕපන් වෙනවා. මේ තියෙන කැබි එක. ඉතින් හොඳ ස්පේස් එකක් තියෙනවා කැබි එක ඇතුළෙත්. අපිට ඕමම පෙන්වන්න කැබි එකත් මෙතන හොඳ ස්පේස් එකක් තියෙනවා කැබි එකේ. ඒ වගේම චැසි නම්බර් එක මෙතනින් තියෙනවා. මේ තියෙන චැසි නම්බර් එක. right. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට කාබ් එකේ ටියුන් අප් එකක් මොකක් හරි එන්ජින් එකේ කාබ්ලේටර් එකේ ප්‍රශ්නයක් වුණොත් එහෙම අපිට මෙතනින් ගලවලා ඒක ඇඩ්ජස්ට් කරගන්න මේ දේවල් වලට පුළුවන්. ඊට අමතරව ටූල් කිට් එක තියෙනවා TVS ලගේ. ඒක දාන්න වෙනම තැනක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වාගේ ඩොකියුමන්ට්ස් මොනවා හරි දාන්න ඕන නම් මෙන්න මෙතන බෙල්ට් එකක් එක්ක එනවා. මෙතනින් දාගන්න පුළුවන් වාගේ ඩොකියුමන්ට්ස් ටික මෙතනින් දාලා තියාගන්න පුළුවන් බෑන්ඩ් එකත් එක්ක. ඒ වගේම තමයි ස්පෙෂලි කතා කරන්න තියෙනවා මේකේ USB charger එකක් එනවා. මේ තියෙන්නේ USB charger එකේ ස්ලොට් එක. මෙතන මේ පැත්තේ ස්ලොට් එක තියෙනවා. ඊට අමතරව මේ කැබි එකට ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක LED ලයිට් එකක්. මේකේ කැබි එකේ ලයිට් එකත් ඔන් කරලා බලමු. මේකේ කැබි එකේ ලයිට් එක ඔන් කරලා තියෙන්නේ මම සීට් එක වහන්න. මේ ස්විච් එක on off ස්විච් එක එකපාරක් ඔන් කරලා ආයි ඕෆ් කරාම කැබි එකේ ලයිට් එක ඔන් වෙලා තියෙනවා. right. ඉතින් ඒක විනාඩි දෙකක් වගේ ඔන් වෙලා තියෙනවා. එතකොට අපිට මේ ලයිට් එක මේ විදිහට ගලවලා අපිට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ගලවලා එළියට නෙමෙයි. හදිස්සියේ මොනාරි අපිට කලවරේ මොනාරි ප්‍රශ්නයක් වුණොත් මේක මෙච්චරක් විතර එළියට ගන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලන් මේක හදලා තියෙන්නේ. ඉතින් ෆෝන් එක charge කරනවා නම් මේක මෙතන ගලවලා ෆෝන් එක ගහලා USB ගහලා තියන්නත් පුළුවන් හැකියාව තියෙනවා. right. ඉතින් ඒක පහසුයි ඇත්තටම දුර ගමනක් යනවා නම් ඔයා මේක දුර ගමනක් යන්න ආසාවෙන් ඉන්නවා නම් මේ බයික් එක අරගෙන ඔයාලට පහසුයි මේක යන්න. ඒ වගේම මෙතන සීට් ලොක් එක තියෙනවා. මෙතනින් අපිට දැක ගන්න පුළුවන් සීට් ලොක් එක. right. මම සීට් එක වහන්නම්. right. සීට් එක ලොක් වුණා. ඉස්සරහා මේ හරියට ඇවිල්ලා අපි බලනවා නම් මේකේ තියෙනවා ටිකක් අමුතු කෑල්ලක් වැඩිපුර ඇවිල්ලා වගේ තියෙනවා නිකන් එළියට ඇවිල්ලා. ඒක තමයි මේකේ ඉස්සරහට කැබි එකක් ඇවිල්ලා තියෙනවා. මේක ඔරිජිනල් එද්දි කැබි එකක් එන්නේ නැහැ. මේක අපිට හදිස්සියක ෆෝන් එකක් දාගෙන යන්න ඒ වගේ හදිසි අවස්ථාවකදී මේක ඇත්තටම වටිනවා. වතුර බෝතලයක් දාගෙන යන්න ඒ වගේ පොඩි ටුවර් යනකොට මේක ඇත්තටම ගොඩක් වටිනවා. පර්ස් එකක් දාගෙන යන්න. මෙතන කැබි එකක් ඇවිල්ලා තියෙනවා. මේක ආෆ්ටර් මාකට් ඇවිල්ලා තියෙන්නේ. ඒකත් ඔරිජිනල් මං හිතන්නේ ගන්න තියෙනවා. ඉතින් බයික් එකට ඔරිජිනල් එනකොට එන්නේ නැහැ. නමුත් ආෆ්ටර් මාකට් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. මේකත් මේ මැටීරියල් එකෙන්මයි තියෙන්නේ. ඒක ෆික්ස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන වාට තියෙනවා හෙල්මට් හෝල්ඩර් එකක්. මොනාරි බඩු මොනාරි එල්ලගෙන යනවා නම් හෙල්මට් හෝල්ඩර් එකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තෙත් හෙල්මට් හෝල්ඩර් එකක් තියෙනවා. මෙතන ගත්තොත් සයිඩ් එකේ මේක අකුරලා තියෙන්නේ. මෙතනින් මෙහෙම ඕපන් කරාට පස්සේ මේ කෑල්ල නේද කරාට පස්සේ හෙල්මට් එකක් දාලා අපිට ලොක් කරලා තියන්න පුළුවන්. එතන හෙල්මට් ලොක් එකක් ඇවිල්ලා තියෙනවා. right. ඒ විදිහට තමයි අපිට බොඩි පැනල් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි ඒත් එකම යන් හැන්ඩල් එකේ ස්විච් සෙට් එක ගැන කතා කරන්න.
රයිට් අපි ස්විච් එක ගැන කතා කරනවා නම් අපිට මෙතනින් තියෙනවා එන්ජින් එක කට් ඔෆ් කරන්න ස්විච් එකක්. ඒ කියන්නේ අපිට ඉග්නිෂන් විතරක් කට් කරන්න පුළුවන් මෙතනින්. මේ ඒ වගේම ඇසට් ස්විච් එක දීලා තියෙනවා ඩබල් සිග්නල් ස්විච් එක. ඔයගලන්ට මොකක් හරි හදිස්සියේ කරදරයකදී බයිසිකලේ මොකක් හරි ටයර් පංච් එකකදී එහෙම නැත්නම් ඕගොල්ලන් හතරමං හන්දියක කෙලින් යනවා නම් ඒ වගේ එකකට ඇසට් ලයිට් එක දීලා තියෙනවා. ඒ වගේ මෙතනම යටින් දකුණු අත පැත්තේ අපිට සෙල්ෆ් ටච් ස්විච් එක මෙතනින් දකින්න තියෙනවා. රයිට් මේ තියෙන සෙල්ෆ් ටච් ස්විච් එක. ඒ වගේම ඒකෙත් මේගොල්ලන් හැන්ඩල් කවර් එකේ කවුලින් එකේ අපිට කාබන් ෆයිබර් මැටීරියල් එක ඒ ඩිසයින් එක යූස් කරලා තියෙනවා මෙතනින්. ඒක හරිම ලස්සනයි එතනට. ඒ වගේම අපිට වම් පැත්ත ඔහොම වම් පැත්තට ආවොත් එහෙම අපිට අනිත් ස්කූටර් වල දකින්න නැති ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් එන ස්කූටර් වල තියෙනවා ගොඩක්. මේ ෆාස්ටින් ස්විච් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ප්‍රෙස් ස්විච් එකක් තියෙන්නේ. මෙතනින් ප්‍රෙස් කරනකොට පාස් එකක් වදිනවා. ඉතින් ඒකත් ඇත්තටම ගොඩක් වටිනවා ෆාස්ටින් ස්විච් එකක්. අපිට ඕවර්ටේක් කරන වෙලාවට ෆාස්ටින් ස්විච් එක තියෙනවා. ඒ වගේම තමයි එතන මෙයාට සිග්නල් ස්විච් එක තියෙනවා. සිග්නල් එක අපිට දාලා එන්න මම සිග්නල් ලයිට් එක මේ පැත්තට දැම්මා. දාලා අපිට ඕෆ් කරද්දී මේ බටන් එක පුෂ් කරාම සිග්නල් එක කට් වෙනවා. අපි මේ පැත්තට දැම්මා. ආයි බටන් එක පුෂ් කරා සිග්නල් ලයිට් එක කට් වෙනවා. හරි ඊට පස්සේ එතනම අපිට හෝන් ස්විච් එක තියෙනවා. ඔන්න හෝන් ස්විච් එක තියෙනවා. අපිට එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදියට මේ ඉස්සරහා ෆේස් එකේ ඩිසයින් එක තියෙනවා. ඒ වගේම මෙතනත් 125 රේසිං එඩිෂන් කියලා ගහලා තියෙනවා. ඒගොල්ලන් රේසිං ස්ටිකර් එකක් විදියට. ඒ වගේම තමයි මීටර් පැනල් එක ගැන අපි කතා කරලා බලමු කොහොමද මීටර් පැනල් එකේ තියෙන ඔප්ෂන් කියලා. රයිට් මම මීටර් එක ඔන් කරන්න. ඔන්න මීටර් එක ඔන් කරාම පේන විදිය. රයිට් අපර කීපයකින් ඕෆ් වෙනවා. මෙතන හෙල්මට් අයිකන් එකක් පෙන්නනවා ඩිස්ප්ලේ එකේ. ඒ කියන්නේ හෙල්මට් එක එයා මතක් කරනවා හෙල්මට් එක දාගන්න කියලා. අපි ලංකාවට නම් හෙල්මට් දාගෙන තමයි ගොඩක් වෙලාට යන්නේ. නමුත් ඉන්දියාවේ නම් හෙල්මට් නැතුව යන නිසා මම හිතන්නේ මෙතන හෙල්මට් ලෝගෝ එක පෙන්නනවා සේෆ්ටි එකට. ඒ වගේම අපිට මීටර් පැනල් එක ගැන කතා කරනවා නම් මේකේ LED මීටර් පැනල් එකක් එන්නේ. මෙතන අපිට බලා ගන්න පුළුවන් ටෙම්පරේචර් මීටර් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේ පැත්තට ආවම ෆුවල් මීටර් එක තියෙනවා. ෆුවල් මීටර් එකෙත් තියෙනවා මෙතන 1 2 3 4 5 6ක් තියෙනවා. ෆුල් ටැංක් කරනවා නම් මේ කට 6ක් එන්න ඕනේ. රයිට් මේ පැත්තේ ටෙම්පරේචර් එකෙත් එහෙමයි. ඊට පස්සේ අපිට ස්පීඩෝමීටර් එකේ ස්පීඩෝමීටර් එක දකින්න පුළුවන් මෙතන. ඒ වගේම මෙතන උඩින් කිලෝමීටර් එක පෙන්නනවා අපි කොච්චර දුරක් ගිහිලා තියෙනවද කියලා. දැන්ට මේ බයික් එක කිලෝමීටර් 608යි දුවලා තියෙන්නේ. ඒ වගේම ටයිම් එක අපිට මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ මේ පැත්තට ආවම ට්‍රිප් මීටර් එක පෙන්නනවා. අපිට ඕන අපි කොරයි ටුවර් එකක් යනවා නම් අපිට මේක 0 කරලා යන්න පුළුවන්. එතකොට අපිට ටුවර් එක ගිහිල්ලා අවිලා බලන්න පුළුවන් හරියට කිලෝමීටර් කොච්චර අපි ගිහිල්ලා තියෙනවද කියලා. හරි. එතකොට විශේෂ දෙයක් තමයි මේගොල්ලන් මේ ටෙම්පරේචර් මීටර් එකක් හීට් මීටර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට මේකේ හීට් මීටර් එකක් ආවම ගොඩක් අය හිතනවා මේකේ ලික්විඩ් කූලින් සිස්ටම් එකක් තියෙනවා ද දන්නේ නැහැ මේ හීට් මීටර් එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා. හැබැයි හීට් මීටර් එකක් ඇවිල්ලා තියෙන්නේ මේකේ එයා කූලින් සිස්ටම් එකක් තියෙන්නේ. ඉතින් එයා කූල් සිස්ටම් එකට ඒවලා හීට් මීටර් එකක් යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ හීට් මීටර් එකේ ඒ ටෙම්පරේචර් එක පෙන්නනවා කට්ට 6කින් තමයි ඒ කියන්නේ උපරිම ලෙවල් එකට. අනේ කට්ට 6 උඩටම ගියාම ඒ කියන්නේ ඕවර් හීට් වෙනකොට මේ බයික් එක ඒගොල්ලන් රෙකමන්ඩ් කරලා තියෙනවා සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර එන්ජින් එක ඕෆ් කරලා. ඒ කියන්නේ අපි කොරා ටුවර් එකක් යනවා නම් හීට් එක උඩට ආවොත් එන්ජින් එක පොඩ්ඩක් විනාඩි 10ක් ඕෆ් කරලා තියලා ආයෙ ස්ටාර්ට් කරලා ඒ ගමන යන්න. ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම දිගින් දිගටම ඒක වෙනවා නම් මේක සර්විස් එකකට පෙන්වන්න කියලා ඒකරන රෙකමන්ඩ් කරලා තියෙනවා. ඉතින් ඒක ඕවර් හීට් වෙනකොට ඩිස්ප්ලේ එකේ පෙන්නනවා වෝනින් මෙසේජ් එකක්. ඒගොල්ලෝ වෝනින් කියලා ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. ඒ වගේම තමයි මේ බයික් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරනවා නම් මේක ස්පෙෂල් ඒගොල්ලන් බ්ලූටූත් එවලා තියෙනවා මේ ඩිස්ප්ලේ එකට. අපිට ෆෝන් එකකට කනෙක්ට් කරගන්න පුළුවන්. ෆෝන් එකට කනෙක්ට් කරාට පස්සේ අපිට මෙතනින් මීටර් එකෙන් පෙන්නනවා. අපිට ඕමම පෙන්වන්න මීටර් එක මීටර් එකෙන් මෙතනින් පෙන්නනවා කෝල් එකක් අපිට ආවොත් මෙසේජ් එකක් ආවොත් ඒන කෙනාගේ නම්බර් එක ආපු මෙසේජ් එකක් ආවා කියලා අපිට මෙතනින් ඉන්ඩිකේට් වෙනවා. එහෙම නැත්නම් ඩිස්ප්ලේ වෙනවා මෙතනින්. අපිට කෝල් එකක් ආවට පස්සේ කෝල් එකක් එනවා නම් ඒ ටික අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි
අපි කොහරි ටුවර් එකක් යනවා නම් Google Map එක හරි navigation on කරගෙන අපිට ඩිස්ප්ලේ එකේ පෙන්නනවා අපිට කොතනින් හැරෙන්න ඕනේද ඉස්සරහින් කොච්චර කිලෝමීටර් ගණනක් තියෙනවද Google Map එක අපිට මෙතනින් ඩිස්ප්ලේ කරනවා කොච්චර අපිට කොහෙන්ද හැරෙන්න ඕනේ කොච්චර කිලෝමීටර් ගානින්ද හැරෙන්නේ ඒ දේවල් අපිට ඉන්ඩිකේට් කරනවා මේ මීටර් පැනල් එක. ඉතින් ඒගොල්ලන් මීටර් පැනල් එක හරිම ලස්සන විදියට අලුත් නිකන් අලුත්ම වාහනයක් විදියට ඒගොල්ලන් ඩිසයින් කරලා තියෙනවා මීටර් පැනල් එක. ඉතින් ඉන්ඩිකේට් ගත්තොත් එහෙම සිග්නල් ස්විච් සිග්නල් ඉන්ඩිකේටර් එකක් මේ පැත්තේ තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ ඉන්ඩිකේටර් එක අපිට මේ පැත්තෙන් තක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ස්ටාර්ට් කරලා පෙන්නන්නම් මේකේ. ඔන්න ඉකෝ පවර් එකක් ඔන් වෙලා තියෙනවා ඉන්ඩිකේටර් එකක්. right ඉකෝ මෝඩ් එක. ස්පීඩෝමීටර් එක ඔයගලන්ට දැක ගන්න පුළුවන්. දැන් මම මේ ස්ටෑන්ඩ් එක ගාලා තියෙන නිසා ඊට පස්සේ රෝදේ රිලීස් එක කැරකෙනවා. ඉතින් ස්පීඩෝමීටර් එක අපිට දැක ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඩබල් සිග්නල් දැම්මාම මේ විදිහට දෙකම ඉන්ඩිකේට් වෙනවා ඩිස්ප්ලේ එකේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපිට හෙඩ්ලයිට් අපි ස්විච් එක ඔන් කරාම අපිට හෙඩ්ලයිට් ඒ කියන්නේ හෙඩ් එකද අපි දාලා තියෙන්නේ ඩිම් එකද දාලා තියෙන්නේ කියලා නිල් පාට අයිකන් එකකින් ওই විදියට පෙන්නනවා මේ තියෙන්නේ ඒක. ඒතර අපි පාසින් එකක් ගැව්වාමත් ඒ විදියට අපිට ඒක පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ පෙට්‍රල් දැන් මේකේ ෆුල් තියෙනවා. හැබැයි මේක ලෝ ලෙවල් එකට ආවම ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මෙතන කට 6ක් තියෙනවා. මේ කට 6න් 5ක් ඒ කියන්නේ පෙට්‍රල් 5ක් ඉවරුනාම කියන්නේ ලෝ ලෙවල් එකට එනකොට මේ අවසාන E එකේ තියෙන ඒ අයිකන් එක ඉන්ඩිකේට් වෙන්න ගන්නවා. ඉන්ඩිකේට් වෙනකොට ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ එකට දෙපැත්තෙන් අපිට පෙට්‍රල් ඉන්ඩිකේට් වෙනවා ෆුල් මදි එහෙම නැත්නම් ෆුල් ආයි දාගන්න කියලා ඒගොල්ලන් ඉන්ඩිකේට් කරනවා මේ ඩිස්ප්ලේ එකේ. ඒ වගේම තමයි ඒක බ්ලින්ක් වෙන්න ගත්තට පස්සේ මේ ට්‍රිප් මීටර් එක ගාව ඔයාට තව කොච්චර දුර යන්න පුළුවන්ද ඒ තියෙන පෙට්‍රල් වලින් කියලා මෙතන ඒගොල්ලන් ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. ඒ කියන්නේ ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙන්න ගත්තට පස්සේ කියන්නේ පෙට්‍රල් අඩු වෙන්න ගත්තට පස්සේ ඒගොල්ලන් බ්ලින්ක් වෙන්න ගත්තට පස්සේ මෙතනින් පෙන්නනවා අපිට තව තියෙන පෙට්‍රල් වලින් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා මේ ට්‍රිප් මීටර් එකෙන් අපිට ඒගොල්ලන් පෙන්නනවා. ඒ වගේම තමයි මේ මීටර් පැනල් එකේ ස්පෝර්ට් මෝඩ් එක තියෙනවා. මෙතන මෝඩ් බටන් එක තියෙනවා. එතකොට මෙතන සිලෙක්ට් බටන් එක තියෙනවා. එතකොට මෝඩ් අපිට මෝඩ් 3කට දීලා තියෙනවා මේකේ. එතකොට පළවෙනි මෝඩ් එක තමයි මෙයා දුවන මෝඩ් එක. ඊට පස්සේ තව මෝඩ් එකකට ගියාම මේකේ මෙතන ට්‍රිප් මීටර් එකේ පෙන්නනවා. ඒ කියන්නේ බයික් එක ගත්ත දවසේ ඉඳලා මෙයා කිලෝමීටර් කොච්චර දුවලා තියෙනවද කියලා. රයිට් කිලෝමීටර් 608යි තාම දුවලා තියෙන්නේ. ඊට පස්සේ එනවා අපිට ස්පෝර්ට් මෝඩ් එක. ස්පෝර්ට් මෝඩ් එකේ අපිට ස්ටොප් වොච් එකක් මෙතන පෙන්නනවා. කියන්නේ අපිට ලැප් එකක් කර යනවා නම් ඒ කියන්නේ අපිට කොච්චර වෙලාවකින් අපිට ගිහිල්ලා එන්න පුළුවන්ද කියලා මේ මෝඩ් එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන ආයි පාරක් පෙන්නනවා ලැප් මෝඩ් කියලා. ඒකේ අපිට টොප් ස්පීඩ් එක කොච්චර ගියාද ඒ දේවල් අපිට දැක ගන්න පුළුවන් මෙතනින්. ඒ කියන්නේ කිලෝමීටර් 60ට කොච්චර ස්පීඩ් එකකින් ගිහිල්ලා තියෙනවද? ඒ කියන්නේ ටයිම් එක කොච්චර පෙන්නනවද කියලා අපිට මේ දේවල් මේකෙන් මීටර් එකෙන් දැක ගන්න පුළුවන්. right ඉතින් ওই විදියට අපිට මේක ෆෝන් එක කනෙක්ට් කරාට පස්සේ අපිට ඕන නම තමන්ගේ නම ඕන නම් නම ඒ දේවල් දාගන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් මේක කොහොමද ෆෝන් එකට කනෙක්ට් කරන්න කියලා. ඉතින් අර ලොකු බයික් එකේ හයි කැපැසිටි බයික් එකක වාඩි වෙනවා වගේ හොඳ හෙවි එකක් තියෙන්නේ. ඉතින් අපි කියලා බලමු. right ඉතින් හොඳ රයිඩ් එකකට ඇත්තටම හොඳයි හොඳ කන්ට්‍රෝල් බයික් එක. කන්ට්‍රෝල් බයික් එක අපිට දැක ගන්න පුළුවන්. රයිට් අපිට මම ෆෝන් එක කනෙක්ට් කරලා පෙන්නන්න. මම ඩිස්ප්ලේ එක ඔන් කරගන්නවා. එහෙම නැත්නම් බයික් එකේ පවර් ඔන් කරගන්නවා. ඊට පස්සේ අපිට ෆෝන් එක ඇප් එක තියෙනවා TVS Google එකේ Play Store එකේ App Store එකේ දෙකේම තියෙනවා මේ TVS ඇප් එක. මේ TVS ඇප් එකට මම යන්නම්. ක්ලික් කරාම යාම මෙන්න මේ විදිහට TVS ලෝගෝ එක පෙන්නනවා. right ඊට පස්සේ මේ දැන් මේක කනෙක්ට් කරලා තියෙන නිසා අපිට
දැන් මේක ෆෝන් එකට කනෙක්ට් කරලා තිබ්බේ. දැන් මම ෆෝන් එකෙන් ආයි ඩිස්කනෙක්ට් කරලා ආයි කනෙක්ට් කරන්න. රයිට් මේ කනෙක්ටිං කියලා පෙන්නනවා. ඒත් එකම ඩිස්ප්ලේ එකේ කනෙක්ට් වුණා කියලා අපිට පෙන්නනවා. එතකොට අපිට ඕන නේම් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ෆෝන් එකේ බැටරි එක පෙන්නනවා මෙතනින් ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම තමයි අපිට මෙතනින් සිග්නල් කොච්චර තියෙනවද ෆෝන් එකේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක අපිට බලා ගන්න පුළුවන් මෙතනින්. ඉතින් අපිට දැන් අපිට කෝල් එකක් ආවත් මෙසේජ් එකක් ආවත් මේ මීටර් පැනල් එකේ මෙතන පෙන්නනවා. ඔයාලට කෝල් එකක් එනවා. මේවයි කියලා ඒ ටික අපිට දැක ගන්න පුළුවන්. රයිට් කෝල් එකක් මාරගෙන පෙන්වන්නම් කොහොමද කෝල් එක ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ කියලා. මෙන්න මේකට කෝල් එකක් එනවා. එතකොට එතන ෆෝන් නම්බර් එක පෙන්නනවා. කෝල් එකක් එනවා කියලා නම්බර් එක අපිට මේ විදියට පෙන්නනවා. ඉතින් අයිකන් එකත් එක්ක පෙන්නනවා. ඒ වගේ මෙතනත් ඉන්ඩිකේටර් එකක් ඔයගලන්ට දැක ගන්න පුළුවන්. මෙතන ඉන්ඩිකේටර් එකක් බ්ලින්ක් වෙනවා. රයිට් ඒ විදියට අපිට කෝල් එකක් එනකොට අපිට දැක ගන්න පුළුවන්. අපිට කැබි එකේ හරි කොරරි ෆෝන් එකේ තියෙනවා සාක්කුවේ තියෙනවා නම් අපිට ඒ විදියට කෝල් එකක් එනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. රයිට් අපිට දැන් පෙන්නනවා මෙතනින් මිස් කෝල් එකක් ආවා කියලා. හරි. එතකොට ෆෝන් එකේ ඉන්ටර්ෆේස් එක අපිට මේ විදියට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන තියෙන setting option එක. මෙතන option එකට ගියාට පස්සේ display එකේ brightness අපිට අඩු වැඩි කරගන්න පුළුවන් මෙතනින්. අපිට රැයකට යනවා නම් එළිය වැඩි නම් අපිට මෙතනින් brightness අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට මෙතන nickname එකක් දාගන්න පුළුවන්. register number එක දාගන්න පුළුවන්. ඒ විදියට අපිට මෙතනින් display එක on වෙනකොට යතුරෙන් on කරනකොට අපිට ඕන නමක් මෙතනින් සේව් වෙන්න දාගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ ඉන්ටර්ෆේස් එකෙන් මේක අපිට මේක මිනිමයිස් කරලා අපිට ඕන වැඩක් කරගන්න පුළුවන්. හැබැයි කනෙක්ටිං තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතන ඉන්ඩිකේට් වෙනවා ෆෝන් එක කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා. රයිට් අපි දැන් කතා කරමු මේකේ අපි ගොඩක් දේවල් කතා කරා. අපි ඒත් එක්කම කතා කරමු එන්ජින් සයිඩ් එක ගැන. මේක 125cc එන්ජින් එකක් එන්නේ. එතකොට මේක 3 valve එන්ජින් එකක් තියෙන්නේ. 3 valve 1 piston එන්ජින් එකක් තමයි මේක තියෙන්නේ. එයා කූලින් සිස්ටම් එකක් කියන valve 3යි එක piston එකකින් වැඩ කරන එන්ජින් එකක් තමයි TVS ලා මේක දීලා තියෙන්නේ. ඒ වගේම අපිට බයික් එකට self start එකයි push start self start සම වෙන self start එකයි kick start එක දෙකම එනවා. kick එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් kick කරනවා නම් අනිවාර්යෙන් main stand එක ගහලම kick කරන්න. ඒක safety එකට හොඳයි. මේ බයික් එකේ petrol කොච්චර ගන්නවද? right ලොකු බයික් එකක්. හොඳ heavy hard bike එකක් petrol කොච්චර කරයිද? සාමාන්‍ය ස්කූටර් වල නම් 40 64 තමයි කරන්නේ. ඉතින් මේ බයික් එකේ TVS ලා රෙකමන්ඩ් කරනවා 40ත් 50ත් අතර. හැබැයි මේක ගොඩක් කස්ටමර්ස්ලාගේ මේවා පාවිච්චි කරන අයගෙන් අපි අහුවාම සාමාන්‍යයෙන් 50 55 60 ඒ අතර මේකේ පෙට්‍රල් කාර්යක්ෂමතාවයක් ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේක වෙනවා කියලා ඒ මේක පාවිච්චි කරන අය අපිට එක කියලා දෙනවා. ඉතින් හොඳයි ඇත්තටම 125cc බයික් එකක ස්කූටර් එකක විශේෂයෙන් ඔටෝ ගියර් බයික් එකක කිලෝමීටරයට 50ක් දුවනවා කියන්නේ කිලෝමීටර් 50ක් ලීටරයට කිලෝමීටර් 50ක් දුවනවා කියන්නේ ඇත්තටම හොඳ සාක්කුවටත් හොඳයි නේද? සාමාන්‍යයෙන් ලීටරයක් ගාලා කිලෝමීටර් 50ක් යන්න පුළුවන් කියන්නේ සබ පහසුව. නැත්නම් මේකේ සස්පෙන්ෂන් සිස්ටම් එක හැම දෙයක්ම හොඳයි. ඉතින් ඒක නිසා ලීටර් එකකට කිලෝමීටර් 50ක් කියන්නේ ඇත්තටම ඇති නේද? රයිට් අපි ඒ වගේම යන් අපි දැන් කතා කරන්න මේකේ බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරන්න. 125cc බයික් එකක්. මේකේ ඩිස් බ්‍රේක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේන් ටෝක් එකේ ඩිස් බ්‍රේක් ඇවිල්ලා තියෙනවා මිලිමීටර් 220ක ඩිස්ක් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම වන් පිස්ටන් කැලිපර් එකක් තියෙන්නේ. ඒ කියන්නේ කැලිපර් එක ඇතුලේ එක පිස්ටන් එකක් තියෙන්නේ. ඒතර මේක බ්‍රේක් ඔයිල් හරහා තමයි වැඩ කරන්නේ හයිඩ්‍රොලික්. ඒ වගේම තමයි රයිට් මේකේ 12 සයිස් වීල් එකක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේක full alloy wheel එකක් තියෙන්නේ. ඉතින් මේකේ tubeless tire original එන්නේ tubeless tire. ඉතින් හොඳ wheel එකක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් යකඩ wheel තියෙන්නේ. ඉතින් මේකත් එක්ක මේ ස්කූටර් වල මේ alloy wheel එකක් ඇවිල්ලා තියෙන එක ඇත්තටම ගොඩක් පහසුයි. කොහොමවත් ඩැමේජ් වෙන්නේ නැහැ. හුලං බැස්සා ටයර් පංච් එකක් වුණත් මේ wheel එකත් එක්ක යන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් එක tubeless තියෙන නිසා ඒ වගේම තමයි ඉස්සර ටයර් සයිස් එක ගැන කතා කරනවා නම් ඉස්සර ටයර් සයිස් එක තියෙන්නේ 100යි 80යි 12.
100යි 80යි 12 ඔරිජිනල් ටයර් එක එන්නේ. දැන් මේකේ තියෙන්නේ ඔරිජිනල් TVS ටයර් එක. රයිට්. එතකොට ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් තියෙනවා. එතකොට මේකේ පිටිපස්ස ගැන කතා කරනවා නම් පිටිපස්සේ තියෙන්නේ ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එකක්. රයිට්. අපි පිටිපස්ස ගැන කොහොම කතා කරමු. දකින්න තියෙනවා ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එකක්. ඉතින් මේකේ මිලිමීටර් 130ක ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එකක් තියෙන ඩ්‍රම් එක 130 130යි. වගේම තමයි පිටිපස්සේ ටයර් සයිස් එක ගැන කතා කරනවා නම් 110යි 80යි 12. ඉස්සරහා තියෙන 100යි 80යි 12. පිටිපස්සේ තියෙන 110යි 80යි 12. ඉතින් හොඳ ටයර් එකක් ඇවිල්ලා තියෙනවා මේකට. මේකේ තියෙන TVS ටයර් එකමයි. ඉතින් ඉස්සරහා ටයර් එකට වඩා පිටිපස්සේ ටයර් එක පළලින් වැඩි එකට තමයි ඒගොල්ලන් ඔරිජිනල්ම එවලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි මේක ටයර් එක බැලුන් සයිස් එකත් වැඩි නිසා හොඳ පෙනුමක් ඇවිල්ලා තියෙනවා බයික් එකට. සහ ඕනම තැනක යන්න පුළුවන් විදියට තමයි මේගොල්ලන් මේ බයික් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් වැදගත් සැප පහසුවටත් ඒ වගේම මේ ටයර් සයිස් එක 12 ඇවිල්ලා තියෙන එක ඇත්තටම ගොඩක් වැදගත් සැප පහසුවට. ඒ වගේම තමයි මේකේ ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ පිටිපස්සේ බ්‍රේක් එක අල්ලනකොට මම දැන් මගේ අනිත් පැත්තේ තියෙන මේ බ්‍රේක් සිස්ටම් එක අල්ලන්නම්. ඒ අල්ලනකොට ඔයගලන්ට පේනවා මෙතනින් කෑල්ලක් එහෙර මෙහෙට වෙනවා පේනවා. දැන් මම මේ ලීවර් එක අල්ලන්නේ නැහැ. හැබැයි මේ පැත්තේ ලීවර් එක අල්ලනකොට මේ පැත්තේ කෑල්ලක් එහෙම වෙනවා. ඒ ඇවිල්ලා මේකේ අර කොම්බෝ බ්‍රේක් සිස්ටම් එක කියන්නේ ඔය ඩියෝ වල එහෙම ආවේ කොම්බෝ බ්‍රේක්. ඒ කියන්නේ ඉස්සරහ අල්ලනකොට පිටිපස්ස තල් හවු වෙනවා කියලා. අන්නේ සිස්ටම් එක මේගොල්ලන් ඩිස්ක් බ්‍රේක් එකටත් අරගෙන ඇවිල්ලා තියෙනවා. හරි. මේ ඩබල් බ්‍රේක් සිස්ටම් එක. ඒ කියන්නේ පිටිපස්සේ එක අල්ලනකොට ඉස්සරහා එකෙනුත් බ්‍රේක් එකෙන් යම්කිසි ප්‍රමාණයක් හවු වෙනවා. ඒ කියන්නේ එකපාර බයිසිකලේ අපිට නතර කරගන්න හරි පහසුයි. ලිස්සන්නේ කරන්නේ නැහැ. එතකොට ඉස්සරහා බ්‍රේක් පම්ප් එක අපිට මෙතනින් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන පාකින් මෝඩ් එකක්. රයිට්. මෙතන අපි ගත්තොත් එහෙම මෙතන පාකින් මෝඩ් එකක් තියෙනවා. අපිට මේම බ්‍රේක් ලීවර් එක අල්ලලා මේ ලීවර් එක මෙහෙම දැම්මට පස්සේ මේක කාටවත් බයිසිකලේ හොලවන්න කරන්න බෑ. පාකින් මෝඩ් එක කියන්නේ අපිට මේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තියෙන වෙලාවට මේ පාකින් මෝඩ් එක ඔන් කරලා තියලා තිබ්බෑකි. ඒ පාකින් මෝඩ් එක ආයි ඔෆ් කරනවා නම් අපි ලීවර් එක තද කරපු ගමන් එයා අන්ලොක් වෙනවා. මම ආයි දාලා පෙන්නන්න. බ්‍රේක් එක අපි මේ ගානට ඇල්ලුවා. ඊට පස්සේ මේ ලීවර් එක මෙතනට දැම්මා. අතෑරියාම එයා ලීවර් එකේ ලොක් වෙනවා. එතකොට මේකට කියන්නේ පාකින් මෝඩ් එක කියලා. ඊට පස්සේ ආයි අපිට කොහෙද යන්න ඕනේ නම් අපි ආයි මේ බ්‍රේක් ලීවර් එක අල්ලපු ගමන් අන්ලොක් වෙනවා. රයිට්. ඒ වගේම තමයි මේකේ සයිලන්සර් එක ගැන කතා කරනවා නම් සයිලන්සර් ගාඩ් එක විශේෂයෙන් ස්ටීල් ඇවිල්ලා තියෙන්නේ. ස්ටීල් ගාඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් ප්ලාස්ටික් නෙමෙයි. දැන් ගොඩක් බයිසිකල් වල ප්ලාස්ටික් එන්නේ. ඉතින් මේකේ ස්ටීල් ගාඩ් එකක් එනවා. ඒ වගේම රිෆ්ලෙක්ට් එකක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන එයාර් කූලින් සිස්ටම් එකේ ෆෑන් එක රෙඩ් කලර් එකකින් දීලා තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. බයික් එකට හොඳ ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. අපිට මේ ඇතුලෙන් ගත්තාම මෙතන එයා සිස්ටම් එකේ ලයින් තියෙනවා. ඒ වගේම පෙට්‍රල් ෆුවල් ලයින් එක තියෙනවා මෙතනින්. ඒ දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මඩ කව එකක් ඇවිල්ලා තියෙනවා. මේ උඩට මඩ වදින්නේ නැති වෙන්න මඩ කව එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් තමයි අපිට එන්ජින් එකට ඔයිල් දාන්න තියෙන්නේ. මේ තියෙන එන්ජින් ඔයිල් දාන තැන. ඉතින් මේකේ අපිට එන්ජින් ඔයිල් නොබ් එක කරකවලා ගත්තාම මෙන්න එන්ජින් ඔයිල් අපිට ලෙවල් එක බලා ගන්න පුළුවන්. මෙතනින් මේ තියෙන ලෝම ලෙවල් එක. රයිට්. මේ කට්ටට එනවා කියන්නේ මේකේ බයික් එකේ එන්ජින් ඔයිල් ලෝම තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි එන්ජින් ඔයිල් දැම්මාම අපිට මේ හරියට විතර එන්ජින් ඔයිල් එක දැක බලා ගන්න පුළුවන්. රයිට්. මම මේකත් දාන්නම් ඔහොමම. රයිට්. ඉතින් මං අද ගෙනාවේ TVS 125 Ntorq එක ගැන. ඉතින් මම හිතනවා මේකෙන් ඔයගලන්ට අයිඩියා එකක් යන්න ඇති. බයික් එකක් ගන්න ආසාවෙන් ඉන්නවා නම් බයික් එක පාවිච්චි කරන කෙනෙක් නම් ආසාවෙන් ඇති මේ වීඩියෝ එක දානකම් බලාගෙන ඇති. ඉතින් මං හිතනවා ඔයගලන්ට මේකෙන් අයිඩියා එකක් යන්න ඇති කියලා. ඉතින් මේකේ ගැන අයිඩියා එකක් ගියා නම් තව අයට ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. තව මොන හරි දේවල් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් තව කියන දෙයක් තියෙනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම ළඟ තියෙන bell icon එක click. ඉතින් ඔයගලන්ට මොන හරි ප්‍රශ්න මොන හරි අහන්න තියෙනවා නම් comment bar එකේ comment එකක් දාන්න. ඒ වගේම තමයි තව පොඩි දෙයක් තියෙනවා. එන්නකෝ. මෙන්න මේ badge එක. right.
මෙන්න මේ බැජ් එක කස්ටමයිස් එයාට ඕනි කියලා මේ බැජ් එක කස්ටමයිස් කරේ. ඉතින් මේ වගේ බැජ් ඔයගලන්ටත් කස්ටමයිස් කරගන්න ඕනේ නම් මම ස්වීට් බොයි නමින්ම කරනවා ෂොප් එකක්. ඒක ඔන්ලයින් තමයි ගොඩක් කරන්නේ. ඔයගලන්ට ඕනම වාහනයක ඕනම බයික් එක බැජ් වර්ග අපෙන් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයගලගේ නේම් එකක්, බ්‍රෑන්ඩ් නේම් එකක්, ඕනම දෙයක් තමන්ගේ වෙහිකල් එකට ගහන්න, ඕනම තැනකට ගහන්න. ඔරිජිනල් ප්ලාස්ටික් වලින් නිකල්, එතකොට ගෝල් කලර් ඕනම එකකින් අපි කස්ටමයිස් කරනවා. ඉතින් අපිට කතා කරන්න මගේ නම්බර් එක දාන්න. ඒකට WhatsApp message එකක් දාන්න. ඔයාටත් මේ වගේ කස්ටමයිස් බැජ් ඕන විදියට අපි කස්ටමයිස් කරලා දෙන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.